හරි මේ ඉස්සෙල්ලා සම්පූර්ණ ගාන සාකච්ඡා කරද්දී පොඩි කැලලක් මිස් වෙලා රෙකෝඩින් එක නතර වුණා. මම එතකොට ඒ කියන්නේ රෙකෝඩින් එක නතර වෙන මොහොත වෙන විට මම මෙතෙන්ට වෙනකන් ඔයාලට ගාන සාකච්ඡා කරලා දීලා තියෙනවා. මට අන්තිම කොටස මෙන්න මේ කොටස තමයි තියෙන්නේ සාකච්ඡා කරන්න. මම ඒක වීඩියෝ දෙකකින් දාන්නේ part 1 part 2 කියලා. එතකොට part 1 එකේදී තියෙන්නේ මෙන්න මේ කැලේ ටික. පොඩි ගානක් ඒ වුණත් part 1 part 2 කියලා දාන්න වෙනවා. මේ ගාන. එතකොට part 2 එකේ තියෙන්නේ මෙන්න මේක. හරි. දැන් ඇල්ෆා ධන එකයට දැන් අපි ප්‍රශ්නයට යමු. ඇල්ෆා ධන එකයට ඇල්ෆා සහ බීටා ධන එකයට බීටා මූලවන වර්ගද සමීකරණය යනු කියලා අපිට ලියන්න පුළුවන්. ඔයාලා දන්නවා අපිට එහෙම මූල දෙක වර්ග සමීකරණය ලියන්න පුළුවන්. x අඩු කිරීම ඇල්ෆා ධන එකයට ඇල්ෆා වරක් x අඩු කිරීම බීටා ධන එකයට බීටා වරක් සමාන බිඳුවයි කියලා. කොහොම ලියන්න පුළුවන් අපිට ඕනම මූල දෙකක් තියෙන වර්ග සමීකරණයක් මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. දැන් මේක ප්‍රසාරණය කරන්න. x වර්ගය වෙනවා අඩු කිරීම අපිට ඊට පස්සේ මේ දෙන්න ප්‍රසාරණය කරාම කවුද? මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්න ප්‍රසාරණය කරා. මෙයා මෙයාගෙන් ගුණ කරලා මෙයා මෙයාගෙන් ගුණ කරාම එන්නේ මෙන්න මේක එකපාර මම ලියන්නම් ඔයාලට තේරෙයි. මෙන්න මෙහෙම එන්නේ. අඩු කිරීම ඇල්ෆා ධන එකයට ඇල්ෆා මෙන්න මේ පද දෙක එකතු වෙන්නේ මැදට එන්නේ අනිවාර්යෙන් මේ පද දෙක එකතු. ඇල්ෆා ධන එකයට ඇල්ෆා එකතු කිරීම බීටා ධන එකයට බීටා වරක් x ඍණයි ඍණයි ධන මේ පද දෙකේ ගුණිතය එන්නේ. ඒ කියන්නේ ඇල්ෆා ධන එකයට ඇල්ෆාගේ සහ බීටා ධන එකයට බීටාගේ ගුණිතය සමාන බිඳුවයි. හරි. දැන් x වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් ඇල්ෆා ධන බීටා ධන මෙන්න මේ පද දෙකේ පොදු හරයක් ගත්තොත් ඇල්ෆා බීටා වෙනවා. උඩට එනවා ඇල්ෆා ධන බීටා. වරක් x එකතු කිරීම මේක ප්‍රසාරණය කරාම එන්නේ ඔක ප්‍රසාරණය කරාම ඔයාලා බලන්න ඉන්නේ මොකද? ඇල්ෆා බීටා ඇල්ෆා බෙදීම බීටා බීටා බෙදීම ඇල්ෆා එකයට ඇල්ෆා බීටා. ඔක සමානයි කාටද? බිඳුවට. ඊට පස්සේ x වර්ගය ඍණ අපි උඩ හොයාගත්ත ඇල්ෆා ධන බීටා කියන්නේ කීයද කියලා. අපි උඩ හොයාගත්ත ඇල්ෆා ධන බීටා කියන්නේ කීයද කියලා. ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ 2යි. ඇල්ෆා බීටා කියන්නේ c. එහෙනම් ඇල්ෆා ධන බීටා කියන්නේ කීයද? ඍණ 2යි. මෙතන ඍණ 2යි. ඇල්ෆා බීටා කියන්නේ c. අර x ධන ඇල්ෆා බීටා කියන්නේ c. මෙතන මේ දෙන්නගේ පොදු හර ගත්තොත් එන්නේ ඇල්ෆා බීටා උඩට එනවා ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය ධන එකයට ඇල්ෆා බීටා සමාන බිඳුවයි. හරි. ඊට පස්සේ මෙතනින් මම ඍණක් පොදුවට ගත්තොත් මෙන්න මෙතනින් මෙතනින් මම ඍණක් පොදුවට ගත්තොත් අපිට ලේනවා කෙලින්ම මොකද්ද? x වර්ගයේ ඍණක් පොදුවට ගත්තොත් ධන වෙනවා. මේ ඍණ ඇතුලේ තියෙන ඍණත් එක්ක ගුණ කරාම ධන වෙනවා. හරිද? දැන් ඔයාලට ඍණ පැටලෙනවා. වෙන්න මම ටික පොඩ්ඩක් අර පිරිසුදු කරනක මකලා දාලා නැත්තම් ඔයාලට ඔක්කොම පැටලෙනවා. තර රින තියෙන්නේ රිනක් එළියට ගත්තම ධන වෙනවා ඇතුළ ඔක්කොම ධන වෙනවා. ධන දෙකක් c ඔක තේරෙන්න ඕනේ එකතු කිරීම. මෙතන c ධන ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය අපි හොයාගත්තා. උඩ බලන්න හතරක් ඒ කියන්නේ අපිට ඔප්පු කරන්න තිබ්බේ. ඔප්පු කරන්න තිබ්බේ ගානේ මේ බලන්න. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන්නේ 4 රින 2ක් c කියලා. එහෙනම් 4 රින 2ක් c මෙතෙන්ද දාන්න. ඉතින් ඇල්ෆා බීටා කියන්නේ c එකයට ඇල්ෆා බීටා කියන්නේ c සමාන වෙන්න. හරි. දැන් සමීකරණය c ආකාරයෙන් ඉන්නවා. මේ සම්පූර්ණ සමීකරණය c ආකාරයෙන් ඉන්නවා. මේ තියෙන්නේ ඇත්තට මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද මේ? ඇත්තට අපි මේ ගත්තේ මොකද්ද? මම මේක a කියලා ගත්තොත් මේ සම්බන්ධය a කියලා ගත්තොත් මේ ඉන්නේ මොකද්ද? ඇල්ෆා ධන එකයට ඇල්ෆා සහ බීටා ධන එකයට බීටා මූලවන වර්ගද සමීකරණය. මූලවන වර්ග සමීකරණය. එහෙනම් ඒකම යාලා ප්‍රශ්නේ දීලා තියෙනවා ඇල්ෆා වර්ග මෙන්න මේ ඇල්ෆා ධන එකයට ඇල්ෆා සහ බීටා ධන එකයට බීටා මූලවන වර්ග සමීකරණය මේක කියලා දීලා තියෙනවා. මොකද්ද 2x වර්ගය ධන 12x ධන මොකද්ද 2x වර්ගය ධන 12x ධන ඇල්ෆා සමාන බිඳුවයි. දැන් මේ දෙක මම මේක දෙකෙන් බෙදන්නම්. මම කියන්නම් ඇයි දෙකෙන් බෙදන්නේ කියලා.
x වර්ගය ධන දෙකෙන් බෙදුවම 6x ධන ලැම්ඩා බෙදීම 2 සමානයි 0. දැන් බලන්න මේ දෙන්නම කවුද? මේ දෙන්නම එකම සමීකරණය. එකම මූල වන වර්ග සමීකරණ දෙක තමයි තියෙන්නේ. මේ පැත්තේ x එක හදාගෙන තමයි මම මෙයාව x ගෙන් බෙද. කියන්නේ දෙකෙන් බෙදුවේ මෙතන තියෙන එකනේ. දැන් මෙතන තියෙන දෙකනේ. මෙයාගේ සංගුණක සමාන ගන්න මම මේක දෙකෙන් බෙදුවා. ආයෙත් දැන් මෙතන එක තියෙන. දැන් මෙතන එක තියෙන. එන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයාගේ සහ මෙන්න මෙයාගේ මූල එකයි. ඒ කියන්නේ වර්ගිත සමීකරණ දෙක එකයි. එහෙනම් මේ සමීකරණ වල මෙන්න මේ සංගුණක සමාන වෙන්න ඕනේ. මෙන්න මේ සංගුණක සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි මේ සංගුණක සමා කරලා ඇල්ෆා සහ සී හොයමු. හරි සරලයි. මම හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් මේකේ මෙන්න මේ 6 කියන එක නම් සමාන වෙනවා. මෙන්න මේ සමීකරණේ 2 ධන 2 බෙදීම සීට. 6 අඩු කිරීම 2 සමාන වෙනවා 2 බෙදීම සීට. එහෙනම් 4 සමාන වෙනවා 2 බෙදීම සීට. c සමාන වෙනවා 2 බෙදීම 4ට. එහෙනම් c සමාන වෙනවා 1 බෙදීම 2ට. කියන භාගයට c සමාන වෙනවා. c හෙව්වා. ආය මොකද්ද? මෙන්න මේ සංගුණකේ සමාන වෙනවා ලැම්ඩා බෙදීම 2ට. එහෙනම් c ඍණ 4 ඍණ 2ක් c එකතු කිරීම 4 ඍණ 2ක් c බෙදීම c ධන 1ට c සමාන වෙනවා කීයටද? ලැම්ඩා බෙදීම 2ට. c කියන්නේ කීයද කියලා අපි දන්නවා. c කියන්නේ භාගයයි. c කියන්නේ භාගයයි කියලා අපි දන්නවා. එහෙනම් මෙතන 4 අඩු කිරීම 2 ගුණ කිරීම c කියන්නේ භාගයයි. බෙදීම c කියන්නේ භාගයයි. ධන 1ට c කියන්නේ භාගයයි. ලැම්ඩා බෙදීම 2යි. ඔක පරිස්සමට සුළු කරගන්න තියෙනවා. මෙතන භාගයක් එනවා. එකතු කිරීම 4 2ට 2 කැපුණාම අඩු කිරීම 1 1ට භාගය ධන 1ට භාගය කියන්නේ 2. මෙයා 2 උඩට එනවා. පරස්පරයෙන් ගුණ කරනවා වගේ තියෙනනේ. ලැම්ඩා බෙදීම 2. එතන මෙතනින් එනවා භාගයක් ධන 3 1ට භාගය ධන 2 සමානයි ලැම්ඩා බෙදීම 2යි. මේ දෙක උඩට ගියාම භාගය ධන 6 එකතු කිරීම 2 සමානයි ලැම්ඩා බෙදීම 2. ඒ කියන්නේ භාගයක් 8 සමානයි ලැම්ඩා බෙදීම 2යි. පොදු හරහා සුළු කරොත් එන්නේ 17 බෙදීම 2 සමානයි ලැම්ඩා බෙදීම 2යි. 2ට 2 කැපිලා ගිහිල්ලා ලැම්ඩා සමානයි 17යි කියලා එනවා. එහෙනම් c සමානයි භාගයයි ලැම්ඩා සමානයි 17යි කියලා උත්තර දෙක එනවා. අපෙන් අහුවේ c සහ ලැම්ඩා සොයන්න. අපෙන් අහුවේ c සහ ලැම්ඩා සොයන්න. ඉතින් අපි c සහ ලැම්ඩා හෙව්වා. එතකොට මම හිතනවා මේ ගාන තේරෙන්නේ නැති කියලා. අපි සාමාන්‍ය මූලික බේසික් භාවිතා කරලා හදන්න පුළුවන් ගානක් මේක. එහෙම ලොකු අමාරුවක් දෙන ගානක් නෙමෙයි. සාමාන්‍යයෙන් හිමීට නිරවුල්ව ගාන තේරුම් කරා කියලා මම හිතනවා. එතකොට මේක පාර්ට් දෙකකට වැටිලා ඇත්තේ. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් පළවෙනි පාර්ට් එක බලපු එකනේ අනිවාර්යෙන් දෙවෙනි පාර්ට් එක බලන්න. මම මේක මේ වීඩියෝ එකේ නෙමෙයි හැබැයි මම ඒක කියන්න ඕනේ කලින් වීඩියෝ එකේ. කමන්නේ මම ඒක පාර්ට් 1 පාර්ට් 2 කියලා දාන්නම්. එතකොට ඊළඟට 2024 ප්‍රශ්නේ 2024 A-level paper එකේ සියලු PO ප්‍රශ්න සහ ඇප්ලයිඩ් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඉතින් ඒවා ඔයාලට තමාර කියන්නේ පාස් පේපර්ස් කරන ළමයෙක්ට ඒ ඩිස්කෂන් බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ලිව්ව වැරදිද මන්දා? subscribe කරලා තියාගන්න. එතකොට මේ ගාන සමහර කියන්නේ තේරෙන්නේ නැති තැන් වගේ තියෙනවා නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න සහ තව ඔයාලට මේ වගේ කියන්නේ මුලින්ම කරන්න ඕනේ මොන ප්‍රශ්නද නිකන් ඊළඟට මම කරන්නේ ශේෂ්ඨ ප්‍රශ්නේ ඊට පස්සේ පිළිවෙලට කරන් යන්නේ ඔයාලට මුලින්ම ත්‍රිකෝණමිතිය ප්‍රශ්නේ සහ අවකලන අනුකලන ප්‍රශ්න වගේ ඕන නම් ඒක කමෙන්ට් කරලා තියන්න මම ඒවා සාකච්ඡා කරලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.